හායි අද මගෙත් එක්ක චිකන් බිරියානි එකක් හදමුද? අද මම මේක හදන්නේ දෙන්නෙක්ට ඇති වෙන්න. ඒකයි චිකන් ලෙග්ස් 4ක් විතර ගත්තේ. මම මේක සදින් සදලා පිරිසිදු කරලා අයින් කරගත්තා. මෙතන තියෙනවා කපාගත්තු තලාගත්තු ඉඟුරු සුදු ලුණු මිරිස් වගේම දෙහි බෑ. ලුණු ටිකක් ඕන වෙනවා. බිරියානි පවුඩර්, යෝගට්, ඔයිල්, මින්ට් කොළ, කොත්තමල්ලි කොළ ඒ වගේ දේවල් ඕන වෙනවා. ඉතින් මං සෝදලා පිරිසිදු කරගත්තු චිකන් එකට යෝගට් එක දාලා ඒක හොඳට මිශ්‍ර කර ගන්නවා. ඉතින් ඕගොල්ලොත් මම මේ හදන ක්‍රමයට චිකන් බිරියානි එකක් හදලා බලන්නකෝ. ඇත්තටම මාරම රසයි. ඇත්තටම මේ ක්‍රමය ගොඩක් සරලයි. ඉතින් ඔන්න මම දැන් යෝගට් එක දාගත්තා. ඊට පස්සේ මම ඒකට තලාගත්තු ඉඟුරු සුදු ලුණු තලාගත්තු මිරිස් ටිකක් මම ඒකට දැම්මා. ඊට පස්සේ ඉතින් ඒකට කොත්තමල්ලි කොළ, මින්ට් කොළ ඒ දේවල් ටිකක් මං ඒකටම දැම්මා. අන්න ඉතින් මම මේ නම් දාන්නේ ඔයිල් ටික. ඔයාලට ඔයිල් හරි ගිතෙල් හරි මොනා හරි පොඩ්ඩක් දාගන්න පුළුවන්. ඔන්න ඉතින් ඊට පස්සේ මිරිස් කුඩු හැන්දක් විතර මම දාගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ බිරියානි පවුඩර්. බිරියානි පවුඩර් හැඳි 2-3ක් දාගත්තා. ඔයාලගේ රස අනුව ඔයාලට ඒ වගේ එකතු කරගන්න පුළුවන්. අන්න ඉතින් මම දෙහි බෑයත් හොඳට මිරිකලා මගේ චිකන් බිරියානි මික්ස් එකට දාගත්තා. ඊට පස්සේ ඔයාලගේ රස අනුව ලුණු හැන්දක් විතර මේකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔක්කොම හොඳට මිශ්‍ර වෙන නිසා හොඳට අනාගෙන මේක හොඳ බොක්ස් එකකට දාලා හරි මොකක් හරි භාජනයකට දාලා ඒක ආවරණය කරලා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ හරියට පැයක් විතර තියන්න. පැයක් විතර තිබ්බහම මේක හරිය ගානට එනවා. අන්න ඉතින් මම බිරියානි එකට අවශ්‍ය වන බිත්තර ටික තම්බ ගන්න හදන්නේ. ලුණු ටිකක් කපාගෙන බිත්තරයි ලුණුයි රන්වන් පාට වෙනතුරු බෙදගන්න තමයි මේ හදන්නේ. ඔන්න මම ලුණු ටික බෙදගෙන වෙනම භාජනයකට අයින් කරගත්තා. ඒ වගේම බිත්තර ටිකත් ඒ රන්වන් පාට වෙනතුරු බෙදගත්තා. දැන් මම බිරියානි බතට අවශ්‍ය වන හාල් ටික හොදගෙන ඒ ටික තම්බ ගන්න හදන්නේ. ඉස්සෙල්ලම වතුර ටිකක් තියලා ඒකට ලුණු ටිකක් දාලා පොල් තෙල් ටිකකුත් ඒකට දාලා වතුර එක නටනකම් හොඳට හැඳි ගාලා ඒක ලිපෙන් තියාගන්න ඕනේ. වතුර එක පැහිගෙන ඉතින් අපි ඒකට හාල් ටික එකතු කරලා විනාඩි 3ක් විතර ඒක උයා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වාගේ ගානට ආවම හරියන විනාඩි 3-4කින් අපි ඒක හොඳට පෙරාගෙන මේ වගේ හාල්ලට පොඩි වෙන්නේ නැති විදියට 80ක් විතර බත් ඉදලා තියෙන්න ඕනේ. අන්න ඉතින් ඊට පස්සේ මම වෙනත් භාජනයක් ලිපෙන් තියලා ඒකට බටර් ටිකක් එකතු කරලා පැයකින් පස්සේ අර ෆ්‍රිජ් එකෙන් තියාගත්තු මිශ්‍රණය අරන් මම අර භාජනයට එකතු කරලා ඒක දැන් විනාඩි 15ක් විතර හොඳට චිකන් ටික ඉදෙනකම් හොඳට උයා ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් මම ඒකට වතුර ටිකකුත් එකතු කරලා ඒක වියනින් වහලා විනාඩි 15ක් විතර හොඳට උයා ගත්තා. ඕගොල්ලොත් මෙහෙම කරලා බලන්නකෝ. ඇත්තටම මාරම රසයි. අන්න ඉතින් විනාඩි 15කට පස්සේ බලද්දි චිකන් එක හොඳට ඉදිලා තියෙනවා. ඉතින් මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඉතින් දැන් තියෙන්නේ මේකට බත් ටික දාන්න තමයි. ඉතින් මම මේකට බත් ටික එකතු කරලා ඒකට උඩින් මින්ට් කොළයි කොත්තමල්ලි කොළයි බෙදගත්තු ලුණු ටිකයි දාගන්නවා. ඒ වගේ මම දෙපාරක් විතර තට්ටු දෙකකට ඒ ක්‍රමයට දාගන්නම්. බත් ටික දාලා මින්ට් කොළ දාලා කොත්තමල්ලි කොළ දාලා බෙදගත්තු ලුණු ටික ඒ වගේ මම දෙපාරකට දාගන්නවා. ඊට පස්සේ ඉතින් ඕගොල්ලන්ට මේකට බිරියානි කලරින් ටිකක් මික්ස් කරගන්න පුළුවන්. මම නම් මං ගාව තිබුණ නැති නිසා මං කලර් එකක් හදාගත්තා. යෙලෝ කලර් එකක් එන විදිහට. ඉතින් මෙන්න මේක වහලා හොඳට විනාඩි 15ක් විතර උයා ගන්න ඕනේ. ඔන්න ඉතින් මම මගේ විදිහට බිරියානි එක උයාගෙන ඉවරයි. ඇත්තටම මේක මාරම රසයි. ඉතින් අපි දැන් බලමු මේක හස්බන්ඩ් දීලා එයාගේ රියැක්ෂන් එක කොහොමද කියලා. දැන් ඇල්ල බලන්න. Lebaran. මං හැදුවේ. Supiri.
ආස නැහැ හැබැයි.